ඩිජිටල් ඇඩික්ෂන් කියන එක දැන් සමාජයට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඔබේ දරුවට ඩිජිටල් ඇඩික්ෂන් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකේ ඇත්තටම වගකීම බාර ගන්න ඕන දෙමාපියෝ විදියට ඔබ ඒකට අනවශ්‍ය විදියට දරුවට ටෙලිෆෝන් එක දීපු නිසා තමයි ඩිජිටල් ඇඩික්ෂන් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි දැන් වෙච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මම ඔබට කියනවා ඔබේ ළමයා බැරි වෙලා හරි ඩිජිටල් ඇඩික්ෂන් එකකට පත් වෙලා තියෙනවා නම් ඔබ ගිහිල්ලා ඔහුගේ IQ ලෙවල් එක ටෙස්ට් කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඩිජිටල් ඇඩික්ට් වෙච්ච ළමයෙක්ගේ IQ ලෙවල් එකේ ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ ඔබට මේ වෙලාවේ සමහර විට මෙෂර්මන්ට් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔහු දිගින් දිගටම මේ සිද්ධ වෙන අබ්බැහිවීම නිසා දීර්ඝ කාලීනව ඔහු වෙනත් දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඔහුගේ අධ්‍යාපනයේ ක්‍රියේටිවිටි එක වගේ දේවල් නැති වෙන්න පුළුවන්. ඔහු කලහකාරී වෙන්න පුළුවන්. මේකෙන් අයින් කරන්න ගිහිල්ලා දෙමාපියන් සමග රණ්ඩු වෙන්න පුළුවන්. සමහර විට අම්මලා තාත්තලාට ගහන දරුවෝ පවා කවුන්සලින් වලට අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඩිජිටල් ඇඩික්ෂන් වුණ දරුවෙක් දැනට ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් ඔබ කරන්න තියෙන්නේ නිවැරදි කවුන්සලර් කෙනෙක් ගාවට එක්කන් ගිහිල්ලා හරි විදියට කවුන්සලින් කරන එක විතරමයි. හැබැයි කෙනෙක් හිතන් ඉන්න පුළුවන් මේක එකපාරින් දෙපාරින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා නෑ. කවුන්සලර් ගාවට ගිහිල්ලා කවුන්සලින් වලින් දෙයක් කරන ගමන් ඔබට සිද්ධ වෙනවා ගෙදර පරිසරයත් ඒකට අනුගත වෙන විදිහට හදාගන්න සමහර විට ඔහුගේ ඇඩික්ෂන් එකේ ප්‍රමාණය මත කාලයක් ඔවුන්ව කවුන්සලින් කරන්න සිද්ධ වෙයි. ඒ නිසා දෙමාපියන්ට මම කියනවා ඔබේ දරුවා ඩිජිටල් ඇඩික්ට් වෙලා නම් අනිවාර්යයෙන්ම ඔබ ගැළපෙන ඒ පිළිබඳ ප්‍රවීණ හරි කවුන්සලර් කෙනෙක් හම්බ වෙලා ඇඩ්වයිස් එකක් ගන්න. නැත්නම් ඔබේ දරුවගේ අනාගතේ හිම් පිටින්ම අඳුරට යන්න පුළුවන්.